විදුහල්පතිතුමා ඕනේ. විදුහල්පතිතුමා කරපු සේවය අපි දන්නවා. අපේ දරුවෝ එක්කවත් දැන් කුරුණස්සේ ඉන්නේ. අපි දන්නවා විදුහල්පතිතුමා කරපු සේවය. අපිට පාසලට ගේට්ටුව ගාවට එනකොටම පේනවා. මෙන්න මොන පාසලකවත් ගුරුවරයෙක් ගේට්ටුව ගාව ඉඳලා ළමයට ආශිර්වාද කරන්නේ. අපේ සර් හැමදාම ඉන්න ගේට්ටුව ගාව. අපි එතනින්ම දැන් ළමයිගේ යුනිෆෝම් එකේ ඉඳලා ඉස්සෙල්ලා විනය කියන දේ තියෙනවා. විනය කියන දේ තියෙන්න ඕනේ. අධ්‍යාපනයක් දෙන්න ඉස්සෙල්ලා මූලික විනය හදන්න. විනය හදලා තමයි අධ්‍යාපනය දෙන්න ඕනේ. ඉතින් අපේ සර් අපි ඉස්කෝලේට ඇවිල්ලා ඉස්සෙල්ලා මුලින්ම විනය හැදුවා. ඒක නැත්තම් ළමයිගේ කලිසම, ඇඳුම, පෙරදුම, කොණ්ඩය ඒව নানা ප්‍රකාර විදියට තිබුණේ මේ ඉස්කෝලේ. ඉතින් දැන් ඒ දේවල් හැමදේම පිළිවෙලකට තියෙන ඉස්කෝලේ නම් හැමතැනම පිළිවෙලයි. හොර වංචා කිසි දෙයක් කරන්න බෑ. කැමරා හයි කරලා හැමදේම යටිතල පහසුකම් පැත්තෙන් 100%ක්ම හොඳයි. ඉතින් අපි ආදි ශිෂ්‍යයෝ අපි දන්නවා ඒ ඉස්කෝලේ කොහොමද කලින් තිබුණේ වෙච්ච දේවල් දන්නවා ඔක්කොම දේවල් දන්නවා දැන් බලමු 100%ක් පාසල සාර්ථකයි. එහෙම සාර්ථක වෙච්ච සාර්ථක තැනට ගත්ත ගුරුවරයෙක් අපි එහෙම යවනවට අපි ඇත්තටම විරුද්ධයි. අපිට ඒ සර් තව ඉන්න ඕන. තව ඉස්කෝලේ දෙයක් කරන්න නම් ඒ සර් ඉන්න ඕන. ආපහු ඉස්කෝලේ අපිට අතීතේ තැනට ආයි ගන්න ඕනේ නැහැ අපිට. ඒ සර් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. ඒකින් අපි කියන්නේ ඒ සර්ට එහෙම යන්න දෙන්න බෑ. අපි ඉස්සර එක ගන්න ඕනේ. ඒ සර් වෙනුවෙන් අපි ඕන වෙලාවක පාරට බහින්න සූදානම්. ඒ සර් අපිට ඉන්න ඕනේ. මේ වෙනකොට යවන්න කියලා ඇවිල්ලා තිනවද මොකද මේ? කියලා තමයි මේ පාරට දැස්සේ. ඒ හින්දා අපි මේ නතර කරගන්න ඉඳලා ඉස්සර යන්නට. දැන් අපිට දරුවෙක් වුණත් බය නැතුව පාසලට එවන්න පුළුවන්. ඉස්සර නම් එහෙම නැහැ. කොයි වෙලාවෙ මොකක් වේද එහෙම කියලා තමයි අපි බය හිටියේ. දැන් එහෙම නැහැ. මොන දේ වුණත් සර් එක කතා කරන්න පුළුවන්. අධ්‍යාපනයත් හොඳයි. ඒ හින්දා සර් අනේක නතර කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. පීරියඩ් 8ම උගන්වනවා. පීරියඩ් 8ම උගන්වනවා. වෙනදා ඒ දේවල් නැහැ. වෙනදා පීරියඩ් 8ක් දැන් පීරියඩ් 8ම වැඩ කරනවා. ගුරුවරු වැඩ කරනවා දැන්. ගුරුවරුන්ට දැන් අයිස් ගාලා ඉන්න බෑ. ගුරුවරු වැඩ කරනවා. ඒ දේවල් අපි දකිනවා. ඉතින් ඒ දේවල් තමයි වෙන්න ඕන අපිට. ඒ කියන්නේ මේ විදුහල්පතිවරයා පාසල ගොඩනගන්න කටයුතු කරනකොට ඒකට විරුද්ධව කවුරු හරි පාර්ශවයක් කටයුතු කරනවා කියන එක කියන්නේ දැන්. කටයුතු කරනවා ඇති. සමහරවිට කටයුතු කරනවා ඇති. ඒකනේ මේ වගේ ප්‍රශ්න ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒව බොරු. පාසලේ දරුවා අපි පාසලට එනවන නිසා අපි දන්නවා. අපේ දරුවෝ මේක ඉගෙන ගන්න නිසා අපි දන්නවා. මේක බොරුවට වටේ ඉන්න කට්ටිය මොනවා කිව්වත් අපි දන්නවා විදුහල්පතිතුමා කරන සේවය. ඒ දෙන්නදී ඒවට තැන දෙන්න බෑ. අපි ඕන තැනකට පාරට බහිනවා. ඉතින් විදුහල්පතිතුමා අපි පාරට බහිනවා. දරුවා මේ පාසලට එනවා. මේ පාසලේ දැන් හොඳ වැඩ කටයුතු ටිකක් කරගෙන යනවා. පසුගිය කාලේ තිබුණු කිසිම පැහැදීමක් තිබුණේ නැහැ හිටපු බලධාරීන් ගැන. අපට මේ විදුහල්පතිතුමා අවශ්‍යයි ඉදිරි අනාගතයේ අපේ දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්න. ඒක නිසා අපට මේ විදුහල්පතිතුමා වන මින් ඉදිරියට අපි දරුවෝ විදුහල්පතිතුමා පාසලෙන් අයිවත් කරනවා නම් අපි කිසිසේත්ම අපේ දරුවන් පාසලට එවන්නේ නැහැ. එහෙම තීරණයක අපි ඉන්නවා. මොකද පහුගිය පාලනය ගැන අපිට කිසිම පැහැදීමක් අපට නැහැ. මේ අවස්ථාවේදී සියලුම දෙමව්පියෝ ඉන්නේ විදුහල්පතිතුමාගේ පැත්තේ. මොකද අපට පාසල ඕන. දැන් ඕගොල්ලෝ දැන් කොහමද හරියටම කියන්නේ විදුහල්පතිතුමා මාරු කරලා කියලා? දැන් මේ එක එකනේ කට කතාද? එහෙම කතාවක් යනවා. මොකද හැමතිස්සෙම මේකට මේ පරිපාලන එනවනේ කොයි වෙලාවෙත් බැලුවොත් ඔඩි. පාසලේ මේ වැඩ කටයුතු සාර්ථක කරන්න විදියක් නැහැ නේ. මොකද ගුරුවරු ඉන්නේ ඒ අංශේ. එතකොට පාසලේ එදිනෙදා වැඩ කටයුතු කරන්න විදියක් නැහැ. ඒකෙන් හැමතිස්සෙම ගුරුවරුන්ගේ මානසිකත්වය වැටිලා විදුහල්පතිතුමාගේ මානසිකත්වය වැටිලා. එතකොට පාසලක වැඩ කටයුතු කරන්න විදියක් නැහැ නේ. දැන් ඕගොල්ලෝ කලාපෙන් අහුවේ නැද්ද මේ මොකද වෙලා තින්නේ කියලා? මාරු කරන්න දෙන්නේ කියලා. මේක අපිට ආරංචි හැටියට නම් මේක පෙස්සමක් වගේ යන්නේ. කට කතාවක් යන්නේ. අපි කියන්නේ මේ ඉන්න බලධාරීන්ට ඇවිල්ලා අපි හැමෝම කතා කරන්න. අපි කතා කරන්නම් ඒගොල්ලෝ ඉදිරියේ අපි ඉන්නවනේ. පෙස්සමක් කතාවක් ඉදිරියේ නේ මෙතන දෙමව්පිය ගොඩාක් ඉන්නවා. මේ අය ඇවිල්ලා හමු වෙන්න. අපි ඒකට එයාලට උත්තර දෙන්න. ෆයිල් එකක් නැද්ද ෆයිල් එකක්? කවුරුත් එකතු වෙන්න කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයට යන්න. එතෙන්දී අපි සංදේශයක් කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමාට බාර දීලා අපි එතනින් නික්මෙමු.
ඇත්තටම මේ අපේ ගමේ අසල්වාසී මිනිස්සුන්ට බැහැ මේ රුපියල් 2000ක් ගෙවලා මේ ක්ලාස් වලට දාන්න. ඒ වුණාට දැන් හැම විෂයකටම නොමිලේ ඉස්කෝලේම මේ අමතර පන්ති කරනවා. ඒ නිසා මම නම් අපේ මේ සියලුම දෙමාපියෝ කියන්නේ මේ ප්‍රින්සිපල් අපිට මේ අවශ්‍යයි. මේ ප්‍රින්සිපල් අයින් කරලා ඊට වැඩිය උද්ඝෝෂණයක් අපි කරනවා. එක් හැටියට තමයි පාසල ඇතුළේ දරුවෝ බාරගන්නේ. ඉතින් මේ විශ්වාසය මේ දෙමව්පියෝ ඔක්කොටම තියෙනවා. ඒවන් උත්තුංග වැඩපිළිවෙලක් අරගෙන යන පාසලේ සංවර්ධනය විතරක් නෙමෙයි. පාසලේ විනය ඒ වගේම මේ ප්‍රදේශයට ඊටාම හොඳ ආදර්ශයක් දෙමින් කටයුතු කරන විදුහල්පතිවරයෙක් තමයි මේ මාරු කරනම කියන පණිවිඩය අපේ කන් වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක මාරු කළාද දන්නෙත් නැහැ, නැද්ද දන්නෙත් නැහැ. එහෙම තීන්දුවක් කරන් තියෙනවද? ඒක නිසා අතිගරු ජනාධිපතිතුමාගේ අගමැතිතුමියගෙන් ඇතුළු වර්තමාන රජයෙන් සහ අධ්‍යාපන බලධාරීන් ඔබතුමන්ලට ආණ්ඩුකාරවරයා තමයි අද පළාත් පාසලක් නිසා මේක මේ වෙන්නේ. එතුමා ඊටාම විනයගරුක, ඊටාම හොඳ ආණ්ඩුකාරවරයෙක්. එතුමටත් මේ පණිවිඩය දීලා ඔබතුමාලගේ කොටස් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාට කියලා එහෙම තීන්දුවක් අරගෙන තියෙනවා නම් ඒ තීන්දුව පොඩ්ඩක් පස්සකට තියලා මේ අහිංසක දෙමව්පියන් ඒ වගේම මේ ප්‍රදේශයේ දූ දරුවන්ගේ උන්නතිය වෙනුවෙන් ඒ දේ කරන්නේ නැතුව මේ විදුහල්පතිවරයා තවත් කාලයක් මේ පාසල සංවර්ධනය කරමින් මේ ප්‍රදේශයේ පාසල වලට වාඩ ගොඩනගා ගන්න අවස්ථාව සලසා දෙන්නේ කියන එක තමයි අපි මේවන් පාසලක් තමයි අපි මේ උරුමෙලා තිබුණේ. දැන් මේ විදුහල්පතිවරයා කියන්නේ මේක සංවර්ධනය කරනවා. අපිට සායකත්වයට කොයිලක් ගන්න බැරිද අපිට කොල්ලෙන් අපිට සම්බන්ධ කරලා අධ්‍යක්ෂකතුමියට කෝල් එකක් අරගෙන සම්බන්ධ කරලා දෙන්නේ. මේ ඉල්ලීමක් කරනවා ඇවිල්ලා මාපියෝ කියලා. අපේ දරුවත් මගේ දරුවත් 8 වසරේ තමයි ඉක්මනම ලබන්නේ. මීට කලින් 6 වසරේ ඉඳලා හිටපු මේ ප්‍රින්සිපල්ට වඩා ඇත්තම කියනවා නම් මේ ප්‍රින්සිපල් අපේ තාත්තා කෙනෙක් වගේ. මේ හැමදාම උදේට මම ළමයා ගෙනත් දානවා, මමසට ළමයා අරන් යනවා. ඒ දේ පාසල ළමයි 4500 විතර මේ ප්‍රමාණයක මේ සර් මේ ඔළුව අත ගන්නවා. ඉතින් අද අපේ අවාසනාවකට අද අපේ සාකච්ඡාවක් නැහැ. අනුක ඔබතුමාට ඔය සංදේශ බාර දෙන්න අපි උදව්වන් අපිට ඒ ආධාරණ ඉෂ්ට නොවුනොත් මේක වැඩි ගියා මාර්ගයක් අපි ගන්න. ඔව්. දැන් මේක පිළිබඳව පැහැදිලි කරලා කියන්න කොටස් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාට මේ දෙමව්පියෝ අද දහස් ගණනක් එකතු වෙලා මේ නිහඬ උද්ඝෝෂණ ව්‍යාපාරය තුලින් කිව්වේ මේ පාසල අධ්‍යාපන පැත්තෙන් විතරක් නෙවෙයි විනය පැත්තෙන් හැම පැත්තකින්ම පිළිහිලා තිබුණා. ඉතින් එහෙම පිළිහිලා තිබිච්ච පාසල අද මේ විදුහල්පතිවරයා ඇවිල්ලා වසර දෙකක් වැනි ඉතාම කෙටි කාලයක් තුළ පාසලේ අධ්‍යාත්මික පැත්තෙන්ද විනය පැත්තෙන්ද අධ්‍යාපනයේ පැත්තෙන්ද මේ හැම පැත්තකින්ම ඉස්සරහට අරගෙන යනවා. අර බංකර් පෙළක් වගේ තිබුණු ඉස්සරහ තාප්ප අද ලස්සනට වෙලා තියෙනවා. මේ විද්‍යෝල දරුවන්ට යම්සි මනසට යම්සි වේගයක් මේක ලේක කියෝලා ඉතා කරලා නැත්තම් බයිලෙන් දෙයක් නැහැ සමාජීය සම්බන්ධ ඔව් අනිවාර්යයෙන්ම ඒක අපිට මට කියන්න පුළුවන් තියෙන්නේ සමන් මහත්තයෝ එයා කියපු දෙන්නේ එහෙම වැරද්දක් කළා නැත්තම් එහෙම තීන්දුවක් අරගෙන නැත්තම් ඒකට අපි හිසනවා ආචාර කරනවා අපි ඒක නිසා මොනවා හරි දෙයක් තියෙනවා නම් මේ එක්කෙනෙක් දෙන්නෙක් යවන තුඬු කෑල්ලකට කැලෑ පත්‍රයකට නැතුව පාසල් සංවර්ධන සමිතිය කැඳවලා මේ ප්‍රදේශයේ මේ පරම පූජනීය මහා සංඝරත්නය මෙතෙන්ට වැඩම කරලා තියෙනවා. ආනාගමික පූජකතුමන්ලා මෙතෙන්ට වැඩම කරලා තියෙනවා. එතකොට මෙහෙණින් වහන්සේලා මෙතෙන්ට වැඩම කරලා තියෙනවා. ඉතින් මෙතන සියලුම දැන් පාසල් සංවර්ධන සමිතියේ වසර 12ක් මේක විදුහල්පතිවරු 4 දෙනෙක් යටතේ හිටපු ලේකම්වරයා තමයි මම. හැබැයි මට වර්තමාන විදුහල්පතිතුමාගේ මේ වසර 2කට ආසන්න කාලයක් මේ තිබිච්ච සංවර්ධනය 2000 ඉඳලා මේ වසර 25ක් මගේ ලොකු දුව මගේ පුතා මගේ චූටි පුතාත් දැනටත් අධ්‍යාපනය ලබන්නේ මේකේ. හැබැයි ඒ සංවර්ධනය අපි දැක්කේ. ඒ නිසා තමයි තාම ආයතන මොකද මෙතන කොටස් අධ්‍යාපන කාර්යාලයට අපි ආවේ. අපි අතන ඉඳලා මෙතෙන්ට එහෙම තීන්දුවක් අරගෙන තියෙනවා. එහෙම තීන්දුවක් අරගත්තේ නැහැ කියලා දැන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය දැන් ඔබතුමා ප්‍රකාශ කරන කරයි කියලා
එහෙමනම් ඒක ගැන අපි සතුටු වෙනවා. හැබැයි ඉතින් ඒ මොනවා හෝ එතුමා වැරද්දක් කරලා තියෙනවා නම් අපි කවුරුවත් මෙතන හිටගන්නේ නැහැ. අපි ඒක අපි නේද. හැබැයි අපිට පේන්නේ කිසිම වැරද්දක් මෙතන සිදු වෙලා නැtei කියන විශ්වාසයෙන් තමයි මේ දහස් ගාණක් මෙතන මේකතු වෙලා තියෙන්නේ. මොකද ඔබතුමාට පේනවා ඇති දෙමව්පියෝ 2000කට වැඩිය පිරිසක් අද උදෑසන 8 ඉඳලා මේ දක්වාම මේ රැඳී ඉන්නේ. එතුමා කරපු ඒ සේවය ඒකට ගරුත්වයක් හැටියට නැත්නම් කාගවත් බලපෑමකට ඕමකටවත් නෙවෙයි. ඉතින් ඒක නිසා ඒක දැනුවත් කරලා අපිට සහයෝගය ලබා දෙන්න කියන එක තමයි ඉල්ලන්නේ. මොකද උදේ පාන්දර ගේට්ටුව ගාව ගිහිල්ලා පොඩ්ඩක් බලාගෙන දරුවෝ 4000ක ඔළුව අත ගන්න. මම හිතන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. හැබැයි වේවල අතේ තියාගෙන දරුවෝ 4000ක ඔළුව අත ගන්න එකම පියා මම දැකපු Hari guys, sama lihat.